Hello everyone, welcome to my YouTube channel. අපි හැමෝටම තියෙනවනේ අපේ life එකේ dreaming targets. ඉතින් මගේ life එකේ වැදගත්ම dreaming target එකක් තමයි මගේ නිවසේ වැඩ කටයුතු ටික කරගන්න එක. කාලයක් අතපසු වෙලා තිබුණු අපේ target එක අයිත් ටිකක් එලිපෙහෙලි කරගත්තේ කොහොමද කියලා තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් මම උදෙන්ම බුදු පහනට ගිලම්පසත් හදලා මගේ තේකත් හදාගත්තා. ඔන්න ඒ අතරේ යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් මම ගෙදර වැඩ කටයුතු ටික ඉවර කරලා බුදු පහන තියලා උදෙන්ම මේ ඉඩමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම ඔයාලට කියන්න ඕනි මේ ගෙදර මම අලුතින්ම නම් නෙමෙයි හදන්නේ. මේක මගේ අම්මගේ පරණ මහ ගෙදර. ඉතින් මම මේක මගේ විදිහට වෙනස් කරලා හදාගන්න එක තමයි කරන්නේ. එහෙනම් අපි යමු මොනවද මේ පැත්තේ අද වෙන්නේ කියලා. මේ තමයි අපේ ගෙදර. මම යද්දි වැඩ නම් පටන් අරන් තිබුණේ. ඉතින් අපේ ඉඩම ටිකක් විශාලයි. කාලයක් අපිට වැඩත් එක්ක මේ පැත්ත බලන්න අතපසු වෙලා තිබුණේ. පේනවනේ කැලේ වෙලා තියෙන තරම. මේ තියෙන්නේ අපේ පළවෙනි කාමරේ. ඉතින් ඇතුලෙන් අර පේන කාමරේම කොටසක් අපි වෙන් කරගත්ත බාත්රූම් එක විදිහට. මෙන්න මේ විදිහට තමයි ඒ කොටස තියෙන්නේ. මේ ඔයාලා ඊළඟට දකින්නේ මම කිචන් එක විදිහට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න කොටස. අපේ ඩ්‍රීමින් ටාගට් වල උඩින්ම තියෙන ඩ්‍රීම් එකක් නේ ඉතින් අපේ නිවස කියලා කියන්නේ. මටත් එහෙම තමයි. ඉතින් මගේ ඩ්‍රීම්ස් වල පළවෙනිම ඩ්‍රීම් එක වෙලා තියෙන්නේ මගේ නිවස. මන් දන්නවා. ඉතින් ඔයාලා හැමෝගෙමත් ලොකුම ඩ්‍රීම් එක ඔයාලගේ නිවස තමයි. ඉතින් අපි ඕනම කෙනෙක්ට තමන්ගේ නිවස වැඩ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක නිමා වෙනවා දකින්න එක තරම් සතුටක් තවත් නැහැ. ඉතින් මේ ඔයාලා දකින්නේ අපේ සාලය කොටස. ඊළඟට අපි මේ දකින්නේ මම මාස්ටර් බෙඩ්රූම් එක විදිහට යූස් කරන්න හිතාගෙන ඉන්න රූම් එක. ඉතින් ඊළඟට අපි මේ දකින්නේ අපි ස්ටඩි රූම් එක විදිහටත් ඒ වගේම YouTube ස්ටුඩියෝ එක විදිහටත් arrange කරගන්න හිතාගෙන ඉන්න රූම් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ වැඩ කටයුතු ටික උනේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මේ බලන්නකෝ කවුද මේ ඉන්නේ කියලා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.